හායි මගේ රත්තරන් යාළුවනේ ඉතින් වෙල්කම් ටු ද අලුත් වීඩියෝ මචංලා. මොකද වෙන්නේ මුතු වැටේ ඈ මේ දවස්වල මචං මේ පුල් අවුරුදු සීසන් එකක් යන්නේ. හරි අවුරුදු උත්සව සීසන් එකක්. හරිද? සුපිරි මේව ටිකක් යනවා ඈයි. දැන් ඒ උනාට වෙසක් මාසෙ ඉන්නේ අපි. හරිද? උනාට අවුරුදු උත්සවත් යනවා මචං. මේ ඊයේත් අවුරුදු උත්සවයක් තිබ්බා. හරිද? මම ඊයේ තමයි වීඩියෝ එක කරනවා කියලා හිතාන් හිටියේ. ඔළුව රිදෙනවා මචං. නැගිට ගන්නවත් බෑ. හරිද? අවුරුදු උත්සවයි. හරිද? you know හරිද? එහි වයින්ම තමයි. හරිද? ඔළුව කැරගෙනවා වගේ මම උත්සාහ කරා උපරිම මේ කරන්න මචං. මේක දරුව ගියා ඉන්න ඉතින් අද කරනවා. හරිද? අද රෑගලා කරන්න කිද්දර මිනිස්සු ඉතින් හරිද? ඒකින්න වැඩි කෑ ගන්න නැතුව මචං සද්ද බද්ද නැතුව අපි වැඩේ කරමු මේ. ඉරවුලත් ඇවිල්ලා හරිද කපන්නත් ඕන. ඉතින් වෙනද වගේ මචන්ලා සබ් කරන්න. හරිද? සබ් කරලා නැති උන් මචං මේ වෙනකොට මම හරිනම් 1k ගහලා ඉන්න ඕන. හරිද? මම මේ කැප වෙන විදිහට මචන්ලා. හරිද? එඩිට් එක ගහන පැය දෙකක් විතර බලන්න 20ක් විතර. ඒ හරින් සෝචනීය උඹලට මේක කරලා බලන්න ඕන. ඒක හිතට දැනෙන දේ මචං. හරිද? ඒයින් අනිවාර්යෙන් මේ සබ් බලන්න නැතුව සබ් කරනවා නම් සබ් කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. පුළුවන් නම් මචං වීඩියෝ එක හොඳයි නම් මචං පුදුම දාඩිය පාරක් දාන්නේ. මේ වීඩියෝ එක හොඳයි නම් මචං අනිවාර්යෙන් ෂෙයා පාරක් දාන්න. ඔයාලා යාළුවන්ට පේන්න මචං. හරිද? ලොකු උදව්වක් මචං. හරිද? ඉතින් හරි. වැඩි කතා කරන්න ඕනේ නෑනේ. අපි යම් වීඩියෝ එක හැමදාම මම හෙනට කතා කරනවා. හරිද? මොනාකත් ඇත්තට ඊට පස්සේ බලද්දි වැඩි එහෙම දෙයක්වත් නෑ. ඒක හරිද? එකම දේ තමයි තියෙන්නේ. හරි තව කතා කරන්න ඕනේ නෑනේ මචං. අනිවාර්යෙන් සබ් කරන්න එහෙනම්. වෙසක් සීසන් එක එනවා. හරිද? ජන්සල් ටිකක් කන්න යම්. ඒව කතා කරන්න ගියොත් තව දික් වෙනවනේ මචං. ඒකින්න අපි වැඩි කතා නැතුව ඉක්මනටම යම් වීඩියෝ එකට. ඉස්සෙල්ලාම තියෙනවා මොකක් ගොළු බෙල්ල දෙන්නේ. බලපන් හිතෝන මිනිස්සු මචං. හරිද? අරුව පාස් කරලා යන්නේ. එහෙම කරන්න ඕන මචං. අරුව පොඩි හින්දා ඉක්මනට ගිහිල්ලා මචං. එහෙම කරන්න එපා. හරිද? අපි අවුරුදුසෙත් කොහොම වැඩක් කරා. ඒව ගැන ඕනේ මට මතකත් නෑ. ඔළුව රිදෙනවා මතක් කරත්. ඕකේ මොකද්ද මේ මැයිරෙලියක් නේද? ඒකේ මචං මේ මොන හරි දෙයක් බීලා මේ බඩු වැඩි වෙලා බස් මට කරාටි මාස්ටර් කෙනෙක් දැන් උතන ගහන්නත් බෑනේ මචං මේ අම්මට. අපේ මේ මහින්ද මහත්තයාගේ රැලියක් කියලා තමයි තියෙන්නේ. හැමෝටම ගහන්න හදනවා. ගැම්මටම යනවා. අර උතන ගහන්නත් බෑනේ මචං. you know කැමරා හැමතැනම නිවිවල් ෂෝක් යන අනිත් දවසේ මේ ගැහුවා කියලා ඒකින්ද ඌ පාඩුවේ ගියා මචං. ගොඩක් අය කියන්නේ පෝ මේ අර කියුට් කියලා. එතකොට ඔයාලට කොහොමද දැනෙන්නේ? සතුටුයි. ඒත් එයාලා බොරුවට කියනවා. බොරුවට කියනවා. ඔයා පිරිමි ළමයෙක්ව තෝරගද්දී මොන වගේ දේවල්ද බලන්නේ? එයා උස්ස වෙන්න ඕන. ලස්සන වෙන්න. මචං මට කවදාවත් සුදු වෙන්න ඕන. එපා මේක නම් එපා අයියෝ. හරියන්නේ. සෙට් වෙන්නේ මේ ඒ මොකක්ද? පහවසර නේද? නැති කොල්ලෙක් වෙන්න. ඕකේ. බොන එහෙනම් කොල්ල 1000ක් මැද්දේ නොබෙන කොල්ල තමයි සුපිරි කොල්ල. එහෙනම් කවදාවත් මේ ඕනේ මේ මඩුව. යෝ ඒක ඕනට අර දෙයි නංගි කියන විදිහට ඉන්න යොත් එන්න යම් දෙන්නේ නෑනේ නේද you know. එහෙම කොල්ලොත් ඇති අපි එහෙම නෙමෙයි මචං. මං උස නෑ මචං. මං අඩි 5යි. සෙලෝ ටේප් එකේ කොන හොයන්න ගියා. සීරාවට මෑ. හැමදේම මොහොත කරලා බලන්න නෑනේ මචං. ගිහලා හිටියොත් මචං
කොන හොයන්නම හම්බෙන්නේ නැහැ. හරිද? මොහොම කරනවා හම්බෙන්නේ නැහැ මචං. තාඩිකෙන් මයික් එක බින්න බා. ඊට ඒකටත් තල්ලුවන්න මේක ගන්න තල්ලුවන්නත් ඕන. ඔයාලා උදව් කරන්නෙත් නෑ වඩ පරහැත්ත. බයින්න ඕන රාස්නික අයියා වගේ. ඒතකොට තමයි උඹලා තේරුම් ගන්න. හරි යන්. Good morning. Good morning නන්දේ. Sweetheart lah. Good morning තමයි පාන්දරනේ Sweetheart lah, කරන්නේ. number දාන්න එපා සුදු පැටියලා. කවුද නම්බර් දාන්නේ ඇන්ටි? කෝල් ගන්නෑ. number දාන්න එපා. ඔයාලගේ hard එක sweet නම් number දාන්න නැතුව. හાર્ඩ් එක ඉන්න මේකේ ලැප් එකේ. පැටියෝ. Good morning. මගේ හાર્ඩ් එක නම් full. Sweetheart lah. Good morning නන්දේ. ඉතින් මේ නන්දට කරද ගන්න එපා මේ නම්බර දාලා අපේ ඒවට දාන්න මචං. එහෙම අවුලක් නැහැ මං කෝල් ගන්නෙ නැහැ. කැමති එක්කෙනෙක් ගන්න නැතේ මචං. මගේ යාළුවෙක් ඉන්නා මේ ප්‍රෑන්ක් කෝල් කරන එයාට දුන්නේ නැහැ ගේ ඔයාලා දාන්න. ඉතින් මේ නන්දට කරද ගන්න එපා. එච්චර ලස්සන නන්දලාට මේ ඕනේ නැහැ. ඔය නාන්න ගිහිල්ලා ඒ ඇලවල් වල ඔය වැව් වල එම රෙන්න එපා. ඒ පුරුද්ද තියාගන්න එපා. කවුද බං ඒ රෙන්නේ? මොකද මේ තව මිනිස්සු නානවනේ. අර දැන් මේ නානකොට මේ දඹරන් කණු වගේ මේ පස්සේ සයිස් මේ තඩි පොළු යන්නේ මේ නැවිලා වදිනවා මූණේ තවර යෝ ඇදිලා. නහස් පොළු අස්සෙත් යනවා. ඒකින්ද මේ ඉතින් නාස්පොල් එච්චර ලොකු මේ වැඩි අර මේ අනේ නන්දවන් ඇලවල රෙන මනුස්සයෙක් ඉන්නවද අපේ පැත්තේ නෑ මේ වීලි ගල වෙන්නේ නැති හරිද අපේ පැත්තේ වීලි ගල අපි තමයි hey What is the meaning of hey? This word has a long history dating back to just 1948. නමජි හති සටි This is Sri Wikrama Raja Senior King. අන්නා සීඩියෝ Year 1948. His evil and stupid rule led to a war called the War of Independence, but our Rajangani Hamaduruwu. ඒනානේ රාජනංගනේ හාමුදුරුවෝ ඒ කාලේ ඉඳන් මචං ඒ රටට දැයට උදව් කරලා තියෙන්නේ ටොපි රැහැත්තෝ හාමුදුරුවෝ මාත් කිව්වා මුන්ට ලයික් කරන්න ෂෙයා කරන්න මීට වැඩිය හොඳයි ඇති ඉරුවපන ධම්ම විජයා ඒමවත් දෙකි ඒක දන්නේ හරිද බලපන් ඒ කාලේ ඉඳන් රටට සේවයක් කරන්න හදලා තියෙන මචං 1948 ඉඳන් කවුද කිං වික්‍රම රාජසිංහද කිව්වේ කවුද එයාගේ නම TikTok එකේ ඉන්න හරිද මගේ යාළුවෙක් තමයි හරිද බොක්කත් තමයි okay ආලේ මට දැනුනේ ඔබේ තරම් ඇනේ සපස රසහින සවිනයි කාඩ කලින් මත මේක තමයි හැද කාර කටකරිය මමයි හොඳයි නේ බං ඉතින් අවුලක් නෑනේ මචං අපිත් වයසට ඔය වගේ ඉඳිත් දන්නේ ආතල්ලක ඉන්නවනේ මචං අර hina වෙන්න බෑ ඉතින් මේකට නැටුම පොඩ්ඩක් කවුද තමයි ඒ මාමාගේ හැටියට මචං ඒ ඇතිනේ මචං ආතල්ලක ඉන්නවා වයසට ගිහිල්ලා හොඳයි ඉතින් උඹලත් එහෙම ඉඳපල්ලා වයසට ගිහිල්ලා අපිට තව රිවිව් කරහෙන් Can I pet him or her? Oh, wait, does she bite? No, he doesn't bite. Yeah, it's a fox terrier chihuahua. Wait, he's whispering something to me. He said, I want a daddy. කැතක ඉන්ඩියත් දැම්මේ ඔරුට රෙවුණා බලපන් ආයේ Yeah, it's a fox terrier chihuahua. Wait, he's whispering something to me. He said, I want a daddy. යාළුවෝ ඉතින් මොකක්කාරි අවුවෙන එකයි ඉන්නේ නා එන්න ගෙරි යාළුවෝ ඕකේ අයිස් ඒජ් නේද අඩෝ ඒ නයිස් එඩිට් එක පාඩු එනවා ස්මෝකි අපායට ගිහින් රැප්පක් කරොත් යමත් හොල්මන් යම රජ්ජුරු ස්මෝකියෝගේ රැප්පයක් නේද මේ
කවුද කමෙන්ට් යන්නේ ටික්ටොක් එකේ අය තමයි යොමු දාන්නේ ඉතින් බරපතල කමෙන්ට් දාන්න යම රජුර නටන විදිය Fana babe, what you believe? ඒ වඳුරෙක් බෑග් එකක් අදිනවා ගෙරි වඳු මොකක් Everybody's ඕයි සුදුයි තමයි සුදුයි කියන්නේ රෝස් පාටයි මචං just the right. පුක තියෙනවා ආයි පාර පෙන්නන්නම් කොල්ල වෙනුවෙන් Everybody's guy. රෝස් පාටයි බා පියන් මනස දූෂණය කරගන්න එපා මාත් එක්ක ඉඳලා හරිද ඒකින් අනිවාර්යෙන් සබ් එකක් දාන්න කේ මොකක්ද අර ඇඩ් එක නේද ලාවීට මොකක්ද මගුලක ඇඩ් එකක් නේ තේකොළ ඇඩ් එකක් කොහොම හරි කෑරිම දේ දුක්කනවා දා මේම දේක කොළවත් නැහැ මුත්ති පුතලා දේ හදන්නේ නැහැ ඒකම දේකොළ ටික පාවිච්චි කෑරිම තේක හරිද ඒක ඔරිජිනල් එක හොයාගන්න බැරිද මචං අම්මට මේ අපේ ගෲප් එකක් තියෙන ඒකට ඔරිජිනල් එක පුළුවන් නම් ඔයාලා හොයලා දාන්න තව ආතල්ලේ තියෙනවා අනිවාර්යෙන් දාන්න මචං මට රිවිව් කරන්න මම මේ අනිත් අය ගෲප් පීරන්න ඕන මේ හොයන්න හරිද ඕකේ නෙමෙයි සාදු තෙරුවන් සරණයි මේ සිරාය ගත්ත ඒකේ මම මූණවල් දාන්නද එපාද මචං ඔය බීගේ තිබ්බේ මම මේ 298 කේ දිනනවා අවුලක් නැහැ මගේ මේ 20ක් විතර බලන්න අවුලක් නැහැ මූණ දාන්න මේ අවුල් ලැබුණා මට අවුල් හරිද එහෙම TikTok හදන්න එපා මේ හාමුදුරුවෝ එක්කගේ ගෑනු එක්කනනේ මෙහෙණි වහන්සේ ඉන්නේ එහෙම එපා නේ TikTok අවුල් මේකට සින්දුවක් දාලා ඒත් එක ළඟ ඉඳන් එහෙම හොඳ නෑ නේද අනේ වන්ද අන්න දන්නේ ජීවිතේ බලන්න අඬිද්දි කෑමක් දැක්ක අර ඇන්ඩි නේ මම දැකලා තියෙනවා මෙයා TikTok ඇයි ඒක සැරේ කෑමකට අනුරූපී වුණේ මචං what the fuck සින්දුවේ යද්දි ඇයි අරගෙන එලි ගහන්නේ මයික් එක බිම වැටෙනවා මචං මේ අතවදිනවා මට පේන්නේ කවුරු හරි ආවා මචං ගෙදර ඒක දරේ මේ මොකද්ද නාරංගෙඩියක් හරි මොකක් හරි සුද්ධ ගන්න ගත්තා මෙයා TikTok බලන්නේ නැහැ මම TikTok එකේ ඉන්නේ ගොඩක් ඉන්නේ හරිද TikTok එකේ ඔයාලට වැඩි කට්ටිය මචං ෆලෝ කරන්න කිව්වොත් අනිවාර්යෙන් ෆලෝ කරනවා ලයික් එකක් දාන්න කිව්වොත් එහෙම මේ YouTube එකේ තමයි ඔයාලා හොඳ නැහැ හරිද ගුරු කාර්යෝ ලයික් කරනවා කියලා කියනවා ලයික් එකක් දාන්නේ හරි යාළුවනේ මේ අදට ඔච්චරයි මම හොයාගත්තේ නේ ඔය ඇති මචං ඔයාලා මේ ලයික් කරන්නෙත් නැහැ සබ් කරන්නෙත් නැහැ මගේ මහන්සි මචං මම පැය දෙකක් විතර එඩිට් කරනවා මේක ඉතින් තේරුම් ගන්න හරිද පැය දෙකක් එඩිට් කරලා views 20ක් විතර ආපුවම දෙන්න හැංගීම ඔයාලට කමන්නේ හරිද මොකක් හරි වෙයි නේ මචං ඒකින්ද මම දිගටම දානවා හරිද ඔයාලා බලන අය අනිවාර්යෙන් මේ සපෝට් එක දෙන්න ඉතින් හරිද ෂෙයා කරලා සුපිරීනේ කොහොමත් ලයික් එකක් දාලා ෂෙයා කරලා මචං ආතල්ලයක් ගන්නවා මම ගෲප් එකට ජොයින් වෙන්න එහෙනම් වෙසක් එකෙන් සෙට් වෙමු මචං දල්සල් වලින් මාව හම්බේ ඔය බලන චුට්ටි බික්කියෝ ටික දන්සල් වලින් හම්බේ ඉතින් එහෙනම් අලුත් වීඩියෝෙන් සෙට් වෙමු මචං එතන මාත් එක්ක ඉන්න එහෙනම් බයි